රෙදි ටික නම් හොඳටම වේලිලා කෝ යකෝ මගේ අර ලේස් දාලා තිබ්බ රෝස පාට එක. මොකද නිමාලි උදේ පාන්දරම කෑ ගහන්නේ? කවුරු හරි මැරිලාද? මේ මාර වැඩක් මිනිස්සු වෙලා තියෙන්නේ. මොකද්ද? මේ ආයෙත් සල්ලි නම් ඉල්ලන්න එපා. තමුසේ මඟුලක් කියනවා කෙහෙල් මල් සල්ලියක් නෙමෙයි මිනිස්සු. තෙපර බබා ඉන්නේ නැතුව කියනවාකෝ. මගේ අර අලුත්ම රෝස පාට ජංගිය නෑ. මොකක්? ජංගියක්? සමහර විට හුලකට ගහගෙන ගියාද දන්නේ නැහැ. තමුසේ හිතුවද ඒක පියාඹන පීරිසියක් කියලා? මේක ජංගි හොරෙක්ගේ වැඩක්. ඒක ෂුවර්. පිස්සු නැතුව ඉන්නවා. කවුද තමුසේගේ හම්පඩ ජංගි හොරකම් කරන්නේ? තමුසේට තේරෙන්නේ නෑ. මේක හුනියමක් කරන්න ගත්තද දන්නේ නෑනේ. මන් දන්නවා කවුද ගත්තේ කියලා. අර එහා ගෙදර ශාන්ති තමයි. ඒ කීයේ මන් දිහා බැලුවේ හරිම අමුතු විදිහට. විකාර නැතුව ගිහින් මට තේ එකක් හදනවා. ඔන්න බලනවකෝ මං ওই ජංගි හොරාව අල්ලන හැටි. අනේ සුමනේ මල්ලි මට මාර වැඩක් බං උනේ. ඇයි මොකද්ද බං අක්කේ ප්‍රශ්නේ? කියපන් ඕන දෙයක්. අපේ ගමට ජංගි හොරෙක් පැනලා. මගේ ජංගි දෙකක්ම අරන් ගිහිල්ලා. ජංගි හොරෙක්. එහෙනම් ඌ අල්ලමු. නැත්තම් ගමේ ගෑනු ටික ඉවරයි. සුමනේ මල්ලි අද අපි හොරාව කොහොම හරි අල්ලගමු. සුමනේ මල්ලි මේ ගෑණි කියන පිස්සු කතා අහන්න එපා. ඔහේ කට වහගෙන ඉන්නවා. මම අද මගේ හොඳම ජංගිය තමයි වැලට දාලා තියෙන්නේ. ඒක තමයි ඇම. අන්න හොරාව. යමල්ලා යකෝ ඌ අල්ලගමු. කොහොම හිටපන්. උඹේ සෙල්ලම් අදෙන් ඉවරයි. මං කිව්වේ මූ තමයි ජංගි හොරා. දෙන්න තියෙන්නේ මූට ඉල ඇට කැඩෙන්න. මට ගහන්න නම් එපා. මම හොරෙක් නෙවෙයි. උඹ මොකටද මගේ ජංගි ගත්තේ? හුනියමක් කරන්නද? නැත්තම් විකාර ආසාවකටද? කියපන් ඉතින්. එහෙම දෙයක් නෙවෙයි. මම ජංගි ගත්තේ හොඳ වැඩකට. ජංගි වලින් මොන හොඳ වැඩද යකෝ? නෝනා මම ජංගි වල දෙපැත්ත හිල් කරලා රබර් පටියක් අරගෙන ගැට ගහලා මාස්ක් හදනවා. මොන කෙහෙල් මලකට යකෝ මාස්ක් හදන්නේ? අපේ පාරේ ගොඩක් දූවිල්ල. ඉතින් මම බයිසිකලේ යනකොට මූණේ කටේ දූවිලි පිරෙනවා. කඩේ මාස්ක් ගන්න. ඉතින් ජංගි රෙද්ද හොඳට ඇදෙනවා. හුස්ම ගන්නත් ලේසි. ඒකයි මම මේ වයින් මාස්ක් ඇදුවේ. නිමාලි මේ මිනිස්සයාට තියෙන්නේ මානසික අවුලක්. අර තමුසේගේ පරණ ජංගියත් මූටම දෙනවා. රියැක්ෂන් පොඩ්ඩක් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔහොමනම් බෑ හොඳේ.